ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම සී කිචන් එකට ආදරයෙන් පිළිගන්නවා. අද කෙකටියා දළු මාළුවක් හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම මම මේක අගිස්ස කොටස මෙන්න මේ වගේ විදිහට කපාගෙන මේ ප්‍රමාණය ගන්නවා. ඊළඟට මම මේක හොඳට ලුණු වතුරේ විනාඩි 10ක් විතර පොඩ්ඩක් පෙඟෙන්න තියනවා. මොකද මේක වෙලවල් වලින්නේ කඩාගෙන එන්නේ. ඒක නිසා අපි මේක අනිවාර්යයෙන්ම ලුණු වතුර ටිකක් පෙඟෙන්න තියලයි කපා ගන්න ඕනේ. දැන් භාජනයක් ලිපේ තියලා අපි ඒකට පොල් තෙල් ස්වල්පයක් එකතු කර ගන්නවා. ඊළඟට මං උළුහාල් ඇට කිහිපයක් එකතු කරනවා. අබ ටිකක්, කපාගත්ත සුදු ලූණු, ඒ වගේම රට ලූණු ගෙඩි භාගයක් විතර මම මේකට එකතු කරනවා. දැන් රම්පා කරපිංචා එකතු කරලා හොඳට මේක කලවම් කරමින් හිමිහිට බැද ගන්නවා. බලන්න මේක මේ විදිහට තෙලෙන් බැද ගන්නවා. ඊළඟට අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස්, කහ කුඩු, තුන පහ කුඩු එකතු කරලා කලවම් කර ගන්නවා. මේ හැම එකක්ම අඩු ගින්දරේ කරන්න. දැන් මම මේ හීනි කෑලි වලට කපාගත්තු කෙකටියා මල් ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරලා මේ වගේ කලවම් කරමින් අඩු ගින්දරේ ලිපේ තියා ගන්නවා. දැන් මේ විදිහට මේක විනාඩි 10ක් විතර මම ලිපේ තියා ගත්තා. මේකට අපි වතුර පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැහැ. ඒකෙන්ම වතුර උනනවා. ඔයාලට පේනවනේ වතුර මේකට හිමීට උනන බව. දැන් ඉතින් මේක හොඳට කලවම් කරගෙන ලිපේ මේ විදිහට අඩු ගින්දරේ තියන්න. මේ තියෙන්නේ හරියටම විනාඩි 10කට පස්සේ මේ හොඳට මැලවිලා හරිම සුවඳයි මේ වෙලාවේ. මේක හරිම රසවත් කෑමක්. මම පළවෙනිම පාරට තමා මේක හැදුවේ. හිතුවේ නෑ මේක මෙච්චර රසවත් ඇති කියලා. ඕගොල්ලොත් ඉතින් බලන්න පොළවල් වල මේවා තියෙනවා. මට රුපියල් 150ක් වගේ උනේ මේ කෙකටියා දළු මිටිය. හරිම සුවඳයි. බත් ඔක්කොම කන්න පුළුවන්. පාන් එක්කත් කන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හදලා රස කොහොමද කියලා බලන්න.